රයිට් පුතේ. එතකොට අපි අද අපේ පේපර් ක්ලාස් එක ස්ටාර්ට් කරනවා 2027 A level batch එකට. එතකොට පුතේ මේ ක්ලාස් එකේ ඉන්නවා සර්ගේ නුගේගොඩ ස්ටුඩන්ට්ස්ලා. එතකොට පානදුරේ අය, පානදුරේ ස්ටුඩන්ට්ස්ලා ඊළඟට දැන් next week ඉඳලා සතේහ කොලෙජ් එකේ අයත් එකතු වෙනවා. හරිද? එතකොට මේකේ සර්ගේ සිංහල මීඩියම් අයත් කීප දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට මම මේන්ලි කියන්න ඕනේ එතකොට මේ ක්ලාස් එක කරන්නේ ඔයාලා ඔක්කොටම වැඩේ අල්ලගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට මේ ක්ලාස් එකේදී අපි මේන්ලි පුතේ ඩිස්කස් කරන්නේ අපි ඒ වීක් එකේ ටීච් කරපු ලෙසන් එක දැන් අපි ලාස්ට් වීක් එකේ යුනිට්ස් ගැනනේ කතා කරේ. එතකොට ඒ යුනිට්ස් වලට අදාළ පාස් පේපර් ක්වෙස්චන්ස් දැන් මෙතන නම් ගොඩක් පාස් පේපර් ක්වෙස්චන්ස් මොනවද ටර්ම් ටෙස්ට් පේපර් ක්වෙස්චන්ස් මොඩල් ක්වෙස්චන්ස් අපිට කතා කරන්න නැහැ. මොකද අපි තාම පොඩ්ඩයිනේ කතා කරලා තියෙන්නේ. හරිද? ඒක නිසා අපි ලාස්ට් වීක් එකේ අපි කතා කරපු තියරි පොයින්ට්ස් ටික ඔයාලට ඊළඟ ක්ලාස් එකට කලින් රිවයිස් කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි අද මේන්ලි යන්නේ. හරිද? එතකොට අද ක්ලාස් එක ගොඩක් වෙලා එදෙන එකක් නෑ. 1 hour වලින් වගේ ඉවර වෙයි. හරිද? මොකද ගොඩක් දේවල් නෑනේ කතා කරන්න. එදා ඔයාලගේ කලින් සතියේ කතා කරපු තියරි පොයින්ට්ස් ටික තමයි අද අපිට පොඩක් රිවයිස් කරගන්න තියෙන්නේ මේ MCQs ටිකත් එක්ක. හරිද? එතකොට මේන්ලි මෙතන ඉඳලා වැඩේ දිගටම යනවා. හරිද? පොඩි පොඩි වැඩ ටික එකතු වෙවි. එතකොට ඉස්සරහට ලෙසන්ස් කවර් වෙන්න වැඩ ටිකක් වැඩි වෙනවා. හරිද? එතකොට අද අපි මේ පේපර් එක ඩිස්කස් කරලා වැඩේ ඉවර කරගමු. එතකොට මේකෙදී එක්ස්ප්ලනේෂන් වල කාට හරි ඩවුට් එකක් ආවොත් ටර්ම් එකක ප්‍රශ්නයක් ආවොත් ළමයි එයාලා එක්ක කෝල් ක්ලාස් එක ඉවරුනාට පස්සේ නැත්නම් chat එකේ ප්‍රශ්නයක් අහලා හරි නැත්නම් ඔයාලගේ ක්ලාස් එකේදී දැන් ෆිසිකලි හැම සතියෙම සර් හමු වෙනවනේ ඔයාලට. එතකොට හරි ඔයා අනිවාර්යෙන් අහලා ඒක ක්ලියර් කරගන්න ඩවුට්ස් තියාගන්න එපා. හරිද? සර් කාටත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් විදියට කරන්න උපරිම try එක දෙනවා. හොඳද? අනිත් දේ වැදගත්ම දේ තමයි පුතේ ඔයාලා මේ කරන questions ටික. හරිද? දැන් ඔයාලට next week එකේ දැන් මම ඔයාලට paper එක දුන්නේ නැහනේ. මම ඔයාලා මේක කොච්චර දුරට practice කරාද කියලා බලන්න next week එකේ මේ paper එක ඔයාලගේ class එකේ physical class එකේ ඔයාලට ආපහු පාරක් කරවනවා. මම ඔයාලට එදත් කිව්වේ මට ඔයාලට පළවෙනි සැරේ question එකක් බැරි වුණාට සර්ට කමක් නැහැ. හැබැයි මම ඔයාලට හැමදාම ඉස්සරහටත් කියන දේ තමයි question එකක් දුන්නම ඔයාලට දෙවෙනි සැරේ ඔයාලා එක වරද්ද ගන්න බෑ. තේරුණා නේද? එක සැරයක් ඉගෙන ගතපු දෙයක් ආයි වරදින්න දෙන්න බෑ. හරිද? ඔයා එක්ස්පර්ට් කෙනෙක් වෙනවා කියන්නේ ඒකට. හරිද? ඉතින් ඔයාලා එතකොට මේක ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕන. දැන් මෙහෙමයි මුල් කාලේ ඇත්ත ඔයාලට තේරෙයි පොඩි දේවල් නේ තියෙන්නේ කියලා. ඔව්. ඒ පොඩි දේවල් එකතු වෙලා තමයි ඉස්සරහට ළමයි ලොකු කන්ටෙන්ට් හැදෙන්නේ. දැන් ඔයාලට එක්සැම්පල් එකක් විදියට ගය සුක්‍රේ YouTube channel එකට ගිහින් බලන්න පුළුවන්. දැන් අපි කරන lessons වල මොනවද වෙන්නේ කියලා. හරිද? සමහර වෙලාවට දැන් ඊයේ තිබ්බා 26 batch එකේ paper class එක පුතේ අපිට paper එක completely ඉවර කරගන්න බැරි වුණා. පැය 3ක් විතර class එක කළත්. එහෙම තමයි. හරිද? අනිත් ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් ඉල්ලන වැදගත්ම දේ මෙන්න මේක අනිවාර්යෙන් අම්මලා තාත්තලාහන් ඉන්නවනම් මේක මේන්ටේන් වෙනවද කියලා බලන්න. එතකොට හැම වීක් එකේ මම මේ තාත්තේ දැන් පුතේ මේ විදියට පේපර් එකක් කරනවනේ. එතකොට ඔයාලා වෙනම පොතක් අරගෙන මේ ටික මේකට ආන්සර්ස් එක්ස්ප්ලනේෂන් ඒකේ ලියාගෙන යන්න ඕන පුතේ. හරිද? එතකොට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඔයාලට ක්වෙස්චන් බෑන්ක් එකක් කියන්නේ එක්සෑම් එකක් එහෙම ලඟ වෙනකොට ඔයාලට ඒ ක්වෙස්චන්ස් ටික ස්ටඩි කරලා ගියත් ඇති. තේරුණාද? එතකොට ඔයාලා ඒ ක්වෙස්චන් බෑන්ක් එකක් විදියට ඒ ටික මේන්ටේන් වෙන්න ඕන. හරිද? මේක කරලා ඉවරලා අතහැරලා දාන්න එපා. හරිද? මේකේ printed paper එක ඔයාලට next week හම්බ වෙනවා. එතකොට next week ඉඳලා එතකොට මේ papers ටික එකතු කරගෙන මේ වගේ explanations දැන් අද paper එකේ නම් ලොකු explanations නෑ. හරිද? theory points 5ක් වගේනේ අපි last day class එකේ අපි කතා කරේ. ඉතින් ඒ 5 වුණත් කමක් නෑ. ඒ 5 හොඳට පුළුවන් කරගන්න. තේරුණා නේද? ඒ 5න් කොහොම exam එකට ආවත් මම ඒ 5න් එන ටිකේ ලකුණු ටික ගන්නවා කියන තැනට ඔයාලා එන්න ඕන. තේරුණාද පුතේ? right. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ආයි කියන්නම් ඩවුට් එකක් මොනවා හරි තිබ්බොත් එක සෙන්ටෙන්ස් එකක හරි මොනවා හරි ඔයා ක්ලාස් එක ඉවර වෙලා හරි මේ MCQ ක්ලාස් එක ඉවර වුණාම හරි සර් ෆිසිකලි ඔයාගේ ක්ලාස් එකේදී හම්බ වුණාම හරි සර්ගෙන් අහන්න. මොකද පුතේ මෙතන අර ක්ලාසස් 3ක අය ඉන්නවනේ. නුගේගොඩ පානදුර දැන් next week ඉඳලා දෙමට ගොඩ අයත් එකතු වෙනවා. එතකොට පොඩ්ඩක් හරිද මම කාටත් වැඩේ තේරෙන විදිහට සර් නැත්තම් ක්ලාසස් 3ක් කරන්න බෑනේ ළමයි. තේරුණාද? ඒක නිසා තමයි මේ කොමන් ක්ලාස් එකක් විදියට ඔක්කොටම එකතු කරලා මේක කරන්නේ. එතකොට මේක totally free යන්නේ. ඔයාලගේ ටර්ම් ටෙස්ට් වලින් ඔයාලට උපරිම හොඳ මාර්ක්ස් ගන්න එක
ඒක දෙක ක්ලාස් එකේ ලාස්ට් වීක් එකේ උගන්වපු තියරි පොයින්ට්ස් ටික ඊළඟට ක්ලාස් එකට එන්න කලින් රිවයිස් වෙන්න. හරිද? ඊළඟට පාස් පේපර් ක්වෙස්චන්ස් ටික මොඩල් ක්වෙස්චන්ස් ටික ක්ලාස් එකේ කරන්න වෙන්නේ නැති ටික කවර් කරන්න ඔය ඔක්කොම ඔබ්ජෙක්ටිව්ස් ටික කවර් කරගන්න තමයි ළමයි මේ ක්ලාස් එක කරන්නේ. ඒක නිසා ඔයාලත් ඔයාලගේ උපරිමයෙන් මේ ක්ලාස් එකට කරන්න. හරිද? රයිට්. අපි බලමු ෆස්ට් MCQ එක. රයිට්. බලන්න පුතේ ෆස්ට් ක්වෙස්චන් එක. රයිට්. එතකොට ඔයාලගෙන් අහලා තියෙන්නේ SI base units ගැන. එතකොට SI base units fundamental units fundamental physical quantities. එතකොට SI unit system එකේ පුතේ fundamental physical quantities define කරලා SI unit system එකේ fundamental physical quantities හතක් අපිට දීලා තියෙනවා. මොනවද? හරිද? length ඊළඟට mass ඊළඟට thermodynamic time thermodynamic temperature පුතේ මෙන්න මේක මතක තියාගන්න සර්ගේ ටියුට් එකේ එතන පොඩි මිස්ටේක් එකක් තිබ්බා fundamental physical quantities හරිද එතන temperature කියලා තිබ්බේ බලන්න ඔයාලා ටක් ගාලා ඔයාලා ගාව ටියුට් එක ඇතිනේ දැන් ටක් ගාලා එතෙන්ට යන්න fundamental physical quantities කියලා ටේබල් එකක් දීලා ඇති හරිද මෙතන ඉන්න හැමෝම ගාව ටියුට් එක ඇතිනේ ක්ලාස් එකට ආපු අය නේ බලන්න පුතේ ඒ ටියුට් එකේ මේ fundamental physical quantities කියලා length mass time temperature කියලා එතන පුතේ එතන mistake එකක් තියෙනවා එතන වෙන්න ඕන temperature විතරක් නෙවෙයි thermodynamic temperature කියලා හරිද fundamental physical quantity එක වෙන්නේ thermodynamic temperature එක මම ඒකට හේතුව කියන්නම් ඇයි temperature නැතුව thermodynamic temperature වෙන්නේ කියලා ළමයි අපි mainly A level syllabus එකේදී පුතේ temperature scales තුනක් කතා කරනවා එකක් Kelvin scale එක අනිත් එක Celsius scale එක Celsius temperature එක අනිත් එක Fahrenheit scale එක Fahrenheit temperature එක හැබැයි පුතේ මේක කතා කරන්නේ heat lesson එකේදී හරිද ඔයාලගේ 4th lesson එක වෙනවා එතකොට මේ heat lesson එකේදී මේක කතා කරනකොට අපි කතා කරනවා මෙයාලගේ fix point ගැන ඔයාලට මතක ඇති මේ fundamental physical quantity එකක් independent වෙන්න ඕන අනිත් physical quantities එක්ක depend වෙන්න බෑ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ අපි එතෙන්දී උගන්වනවා මේක ෆික්ස් පොයින්ට් උත් එක්ක පොඩි කතාවක් හරිද දැන් මම ඒ කතාව කියන්න යන්නේ නැහැ මොකද ඒක හීට් ලෙසන් එකේදී උගන්වන්න තියෙන එකක් නේ ඔය සෙල්සියස් ස්කේල් එකයි පුතේ ෆැරන්හයිට් ස්කේල් එකයි ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ ඒක නිසා සෙල්සියස් ටෙම්පරේචර් එකයි ෆැරන්හයිට් ටෙම්පරේචර් එකයි ෆන්ඩමෙන්ටල් ෆිසිකල් ක්වොන්ටිටි එකක් විදිහට අපි ඩිෆයින් කරලා නැහැ තේරුණා නේද එතකොට අර ඉන්ඩිපෙන්ඩන්ට් දැන් ටෙම්පරේචර් එක ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ කෙල්වින් ටෙම්පරේචර් එක ඒක නිසා තමයි thermodynamic temperature එක. තේරුණා නේද? එතකොට මතක තියාගන්න fundamental physical quantity එක වෙන්නේ temperature නෙමෙයි thermodynamic temperature වෙන්න ඕනේ එතන. තේරුණා නේද? එතන හදාගන්න පුතේ. right. length mass time thermodynamic temperature electric current amount of substance නේ. amount of substance luminous intensity ඔන්න පුතේ fundamental physical quantities ටික ඔයාලා මේ හත දැනගෙන ඉන්න ඕන හරිද ඊට පස්සේ පුතේ ඔයාලා දැනගෙන ඉන්න ඕන මේ fundamental physical quantities හත වගේම මෙයාලගේ SI units එතකොට මම කිව්වා මේ SI units ලියනකොට අර simple capital letters වල ප්‍රශ්නෙත් තියෙනවා. ඒකත් හරියට දැනගෙන ඉන්න බලන්න. length. එයාගේ SI unit එක meter 1 meter simple m. මෙතන mass kilogram පුතේ. එයාගේ SI unit එක simple k simple g. time එයාගේ SI unit එක seconds s. thermodynamic temperature එයාගේ SI unit එක වෙන්නේ පුතේ Kelvin capital K. electric current එයාගේ SI unit එක වෙන්නේ ampere capital A amount of substance mole simple m simple o simple l luminous intensity candela මම කිව්වා අපිට A level syllabus එකේදී මෙයා ගැන කතා කරන්නේ නෑ කියලා මීට අමතරව තව supplementary physical quantities දෙකක් තියෙනවා ඒ මොනවද plane angle radian වලින් measure කරනවා solid angle steradian හරි බලන්න first question එකේ මොකක්ද අහලා තියෙන්නේ කියලා අපි බලමු question එකේ
ඒ බලන්න ෆස්ට් ආන්සර් එක සිම්පල් C සිම්පල් D කැන්ඩෙලා හරිනේ ලුමිනස් ඉන්ටෙන්සිටි මෙෂර් කරන්නේ කැන්ඩෙලා වලින්. එතකොට ඒක හරි. දෙක moles මෝල් තියෙනවා. එතකොට amount of substance. තුන simple m length meter. අන්න බලන්න පුතේ හතරවෙනි එක තියෙන්නේ simple k simple g නෙවෙයි. capital K simple G. ඒක වැරදි. එහෙම යුනිට් එකක් නැහැ. තේරුණා නේද? simple K simple G වෙන්න ඕනේ. එතකොට 5 ඇම්පියර් හරිනේ. හරිද? ඇම්පියර් හරි. එතකොට ඒක හරි. මේක වැරදි. එතකොට ආන්සර් එක වෙන්නේ which of the following unit is not a SI base unit වෙන්නේ මේක. fourth answer එක. තේරුණාද? right. එතකොට ඔය වගේ දේවල් ක්ලික් වෙන්න ඕන. දැන් අපි මේවා පොඩි දේවල් තමයි. මේවා ඔයාලා ලියන එක්සෑම් එකේ පළවෙනි MCQ 50 බං පළවෙනි MCQ එක වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ වෙලාවේ තියෙන මේ ඇට්මොස්ෆියර් එකත් එක්ක ඔයාලා මේක උනත් වරද්ද ගන්න chance එක තියෙනවා. ඒකයි කියන්නේ එහෙම වෙන්න දෙන්න බෑ. තේරුණා නේද? මම හැමතිස්සෙම කියන දේ එක සැරයක් ඉගෙන ගත්ත දෙයක් ආයි වරදින්න දෙන්න එපා පුතේ. හරිද? right. අපි යමු ඊළඟ MCQ එකට. පුතේ ආයිත් මම කියන්නම් සර්කිටියුට් එකේ අර fundamental physical quantities table එකේ මෙතන thermodynamic temperature එක නෑ කියන එක missing point එකක් තියෙනවා. එතන temperature නෙමෙයි thermodynamic temperature කියලා හදාගන්න කවුරුත්. ඒක thermodynamic temperature වෙන්න ඕනේ. හරිද? right. right පුතේ අපි යමු ඊළඟ MCQ එකට. බලන්න ඊළඟ MCQ එක. Consider the following quantities used in physics. එතකොට අපි ABC කියලා ගමු. A B C. එතකොට A fundamental නෙවෙයි. electric charge නෙවෙයි fundamental physical quantity එක electric current. B mass. ඔව් mass කියන එක පුතේ fundamental physical quantity එකක්. density fundamental physical quantity එකක් නෙවෙයි. අපෙන් අහනවා which of the above is base quantity. ඔව් basic quantity එකක් base quantity එකක් fundamental physical quantity එකක් වෙන්නේ පුතේ ඔතනින් B විතරයි. කවුද mass? only B. right. එතකොට answer එක second එක. ලේසි ඉතින්නේ. ඔව්. තව ටිකක් යමු කොහොම. හරිද? right. ඔන්න පුතේ අපි ඉගෙන ගත්ත අර special points වලින් question එකක් තියෙනවා ඊළඟ question එක. බලමු. right. හරි. In the equation capital A equal xy plus 1 over b plus q into y. right. Units of capital A and capital B are capital A වල units දීලා තියෙනවා simple A කියලා. right. Units of capital A and capital B are simple A and simple B respectively. right. වෙන question එක පුතේ. අපෙන් අහනවා what is the units of the physical quantity x in this equation? x units තමයි අහන්නේ බලන්න. units of x මොනවද කියලා අහනවා. right. right. දැන් පුතේ මේ වගේ question එකක් දුන්නම ඔයාලා තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න පුතේ මෙතන බලන්න ඔයාලා what is the theory point related to this question? දැන් අපි study කරානේ theory points පහක් අර special point පහක්. එතකොට ඔයාලා බලන්න මෙතන theory point එක මොකක්ද කියලා මේ question එකට apply වෙන. අපි කතා කරා පුතේ මේ වගේ equation එකක මේ හැම term එකකම මෙයාගේ තියෙන හැම term එකකම අර principle of homogeneity කියලා principle එක තමයි කියන්නේ. මොකද add වෙන්නේ subtract වෙන්නේ නේ subtract වෙන්නේ add වෙන්නේ එකතු වෙන අඩු වෙන terms වල මොකද වෙන්න ඕන පුතේ units equal වෙන්න ඕන නේ. හරි. එතකොට බලන්න අපිට ගන්න පුළුවන් a equal xy මම මේක simplify කරන්න. මෙතන bracket simplify කරමු නේද? y over b plus qy මෙන්න equation එක. හරිද? එතකොට මේ equation එකේ පුතේ මොකද වෙන්න ඕන මේ terms වල units equal වෙන්න. අපි මෙහෙම plan කරමු. අපි මේ දෙන්නගේ units equal කරලා මේ තියෙන terms නේ. එතකොට මේ equation එක correct equation එකක් නම් මෙයාගේ units equal වෙන්න ඕන පුතේ b මේ හැම term එකකම units equal වෙනවා y over b වල units වලට. right.
එතකොට අපි මේ කැපිටල් A ගේ යුනිට්ස් ඔයාලට දීලා තියෙනවා සිම්පල් A කියලා. අපිට y යුනිට්ස් හොයාගන්න පුළුවන්. y යුනිට්ස් එනවා පුතේ. මෙතන b simple b units of y is equal to equal වෙනවා a into b වලට. ඔන්න පුතා y වල යුනිට්ස් හොයාගත්තා. දැන් ඔයාලට අර කලින් විදියටම තමයි. x වල යුනිට්ස් නේ අපේ question එකේ ආන්සර් එක අපෙන් අහන්නේ x වල යුනිට්ස් නේ. එතකොට අපිට ආපහු මේ term දෙකේ units equal කරන්න පුළුවන්. You can equate the units of these two terms, right? Then units of capital A term මෙයාගේ units equal වෙනවා කාටද? units of xy term. පුතේ capital A term එකේ simple units එන්නේ capital A ගේ unit simple Aමයි. අපි දන්නේ x වල units. එතකොට units of y වල units අපි හොයාගත්තනේ මේ term දෙක equate කරලා. එතකොට AB බලන්න. එතකොට units of x එනවා. මෙයාට මෙයා cancel වෙනවනේ. නෑ අපි මේම ගමු. හරිද? A over AB equal units of x. Right? A to A cancel වෙනවා පුතේ. B to the power minus 1. When you bring the term to the numerator, the sign of the index should be changed නේ. මෙයාගේ sign එක මෙතන දින්නේ +1 නේ. එයා numerator එකට ගේනකොට එයා උඩට ගේනකොට මොකද වෙන්නේ පුතේ? එයාගේ sign එක change වෙනවා. එයා -1 වෙනවා. B to the power -1. මෙන්න answer එක. බලමු මේ answer එක කීයද කියලා තියෙන. second answer එක. බලන්න next question එක පුතේ. ඊළඟ එක තියෙනවා x, y, z represent three physical quantities with different units. They can be combined to form another physical quantity p of the right. මේ බලන්න පුතේ. p equals මේකත් same theory. හොඳද බලමු. fourth එක ඔයාලා අල්ලගත්තද කියලා. ඔයාලා ගත්ත answers දාගෙන යන group එකට sir මේක explain කරන්න කලින්. p equal ax plus by plus cz. Right. බලමු ළමයි. Right. දැන් බලන්න පුතේ මේ equation එකක් තියෙනවානේ. දැන් මේ equation එකේ මේ හැම term එකකම අපි දන්න theory point එක මොකක්ද? මේ හැම term එකකම දැන් ඔයාලා තීරණය කරන්න ඔයාලා මෙතෙන්දි හිතන්න ඕනේ මොකක්ද මේකේ theory point එක කියලා. theory point එක මොකක්ද? මේ වගේ equation එකක තියෙන මේ හැම term එකකම units equal වෙන්න ඕනේ නේ. එතකොට මෙයාගේ units අපි හිතමු මේ term එකේ unit simple a කියලා. එහෙනම් මේ term එකේ unit simple a. මෙයාගේ unit simple a. මේ term එකේ units උත් simple a. නැත්තම් යාලට add වෙන්න බෑනේ ළමයි මේ විදියට. හරිද? බලන්න ෆස්ට් දැන් අපෙන් අහන්නේ ඩිෆරන්ට් ඩිෆරන්ට් එක. හරි බලන්න ෆස්ට් එක. මම දැන් සර් AX වල පුතේ AX යුනිට්ස් ගත්තොත් එතකොට මොකද වෙන්නේ? දැන් assumption එකක් ගත්තා AX වල යුනිට් සිම්පල් A කියලා. එහෙනම් සිම්පල් Aම තමයි. බලන්න සෙකන්ඩ් ආන්සර් එක AX minus CZ මේ ටර්ම් එකේ යුනිට්ස් පුතේ මේ බලන්න AX කියන්නේත් යුනිට් සිම්පල් Aමයි. CZ කියන්නේත් යුනිට් සිම්පල් Aම තමයි. පුතේ අපි නිකන් හිතන්න මීටර් 5කින් ඔයාලා අඩු කරනවා මීටර් 2ක්. ආන්සර් එක මොකක්ද? 3 නිව්ටන් නෙවෙයිනේ. ඒත් ආන්සර් මොකද්ද? 3 මීටර්ස්මනේ. ඒ කියන්නේ සේම් යුනිට් තියෙන කෙනෙක්ගෙන් සේම් යුනිට්ස් තියෙන කෙනෙක් අඩු කරාම එන්නේ ඒ යුනිට්මනේ නේ. තේරුණා නේද? එහෙනම් මෙතන ඩිෆරන්ස් එකේ යුනිට් උත් සිම්පල් Aම තමයි. අපි ගත්ත මේ හැම ටර්ම් එකකම යුනිට් සිම්පල් A කියලා. තේරුණාද? right. බලන්න ඊළඟ එක AX term එක multiply වෙනවා CZ term එකත් එක ආපහු divide වෙනවා කාගෙන්ද BY. අපි බලමු මෙයාගේ යුනිට්ස් එන්න ඕන මොනවද කියලා. මේ AZ වල මම ගත්ත සර් හිතුවා simple A කියලා යුනිට්ස්. CZ වල ආපහු simple A BY වල simple A. බලන්න පුතේ simple A ට simple A cancel වුණාම ඒත් යුනිට්ස් ඒම තමයි. දැන් ඔයාලට තේරෙනවා ෆස්ට් ආන්සර්ස් මේ තුනේම ළමයි මේ ආන්සර්ස් තුනේම යුනිට්ස් වෙනස් වෙලා නැහැ. ඒතකොට සේම් යුනිට්ස් තියෙනවා.
බලන්න පුතේ ෆෝර්ත් එක ගත්තොත් ඔයාලට දීලා තියෙනවා by squared over p කියලා. පුතේ by කියන ටර්ම් එකේ යුනිට්ස් a. එහෙනම් by squared වෙනකොට එයාගේ යුනිට්ස් එන්න ඕන a squared නේ. by into by නේ. එතකොට a squared වෙනවා. ආපහු p වලින් ඩිවයිඩ් වෙලා තියෙනවා. right? ආපහු p වලින් ඩිවයිඩ් වෙලා තියෙනවා. එතකොට p වල යුනිට්ස් එන්නේ සිම්පල් a. එතකොට මොකද වෙන්නේ? මේකට මේක කැන්සල් වෙනවා. මෙයා යුනිට්ස් එන්නේ සිම්පල් aම තමයි. එතකොට තාම යුනිට්ස් වෙනස් වෙලා නැහැ. ඉතින් ඩෙෆිනිට්ලි දැන් ඔයාලා දන්නවා ආන්සර් එක මොකද්ද? 5th එක කියලා. බලන්න 5th එකේ මොකද වෙලා තියෙන්නේ කියලා පුතේ? by into cz. by into cz. පුතේ බලන්න by කියන ටර්ම් එකේ යුනිට්ස් මොනවද? සිම්පල් a. cz කියන ටර්ම් එකේ යුනිට්ස් මොනවද? ඒත් සිම්පල් a. අන්න ළමයි මේ දෙන්න මල්ටිප්ලයි වුණාම එන්නේ c ද මේ දෙන්න මල්ටිප්ලයි වුණාම එන්නේ a ද a ස්ක්වයර්ඩ්. a ස්ක්වයර්ඩ්. එතකොට මුල් හතර දෙනාගෙම ළමයි සිම්පල් a තමයි සිම්ප්ලිෆයි වුණාම යුනිට්ස් එන්නේ. හැබැයි මෙයාගේ a ස්ක්වයර්ඩ් එනවා. එතකොට ඩිෆරන්ට් එක මෙයා තමයි ආන්සර් එක. අහන්නේ වෙනස් එකක් තියෙන්නේ කාටද කියලානේ. එතකොට මේ හතර දෙනාගෙන් පුතා වෙනස් එකක් තියෙන්නේ මෙයාට. බලන්න අනිත් ඔක්කොටම සිම්පල් a තමයි යුනිට්ස් වෙන්නේ. right? A, B, C, D are physical quantities having different units, and K is a unitless constant. Consider the following relationships. Hari. මේකත් හොඳ. මේක පුතේ past paper question එකක්. හොඳද? දැන් පුතේ තව දෙයක් තේරුම් ගන්න ඕන මේ A level වල. දැන් ඔයාලට මතකද සර් ඉගෙනුවේ මේ පොඩි theory points පහක්නේ. මොනවද? terms වල equation එකක තියෙන terms වල unit equal වෙනවා. ඊළඟට powers කියන්නේ just numbers. right? වල powers වලට units තියෙන විදියක් නැහැ. ඊළඟට log value එකක් කියන්නේ power 10th power එකක්. එතකොට එයාටත් units නැහැ. ඊළඟට log value අපි බලන්නේ pure numbers වලට. එතකොට ඒ term එකට තියෙන විදියකුත් නැහැ. ඊළඟට sin cos ratios වලට units තියෙන ඔය points ටිකනේ. බලන්න පුතේ ඒ points ටිකෙන් කොච්චර questions pattern ටිකක් හදන්න පුළුවන්ද කියලා ඒ level වල. තේරෙනවද? දැන් තව question set එකක් තියෙනවා අපි ඒක ඊළඟ දවසේ discuss කරමු. දැන් මේ ආවිල්ලා තියෙන්නේ past papers වල අහපු questions ටික තමයි මම මේකට දැම්මේ. හැබැයි term test paper questions ටික අපි ඊළඟ දවසේ කතා කරමු. ඔයාලට එතකොට තේරෙයි දැන් මේ questions පුතේ මීටත් වඩා අමාරුයි school term test questions ටික. දැන් මට ඔයාලට තේරුම් කරලා දෙන්න ඕනේ මේකයි. ඒ කියන්නේ පුතේ මේ physics කියන subject එක ඇතුලේ ඔයාලා හිතන්න point පහක් ඉගෙනුවේ මේ points පහ ඒක දාලා කරකවන විදි. දැන් මෙතන Newton's law ඊළඟට current electricity simple harmonic motion ඒව lesson මුකුත් නෑනේ මේකේ. මේ නිකන් just unit lesson එකනේ. දැන් ඔයාලද paper class එකක් question discussion paper class එකක් නෙමෙයි. ඇත්තටම question discussion එකක් නේ මේක. ඔයාලට අද question discussion එකක් තියෙනවා කියනකොට ගෙදර අයත් නිකන් අමුතුවට බලන්නේ නැති මේ මුන් එක දවසක් පන්ති ගිහිල්ලා මොන question discussion ද කියලා. හරිද? නෑ මට ඔයාලට තේරුම් කරලා දෙන්න ඕන දේ පොඩක් තේරුම් ගනිලා. මට උඹලට මෙතන කියලා දෙන්න ඕන අර පොඩි points පහකින් උනත් A level වලදී කරකවලා අහන්න පුළුවන් question patterns. එතකොට ඔයාලා මේ හැම දෙයක්ම දකින කෙනෙක් වෙන්න ඕන. තේරුණාද? හරිද? ඒකට හොඳ open mind එකක් තියෙන්න ඕන questions දකින්න bias නොවි. තේරුණාද? හරි. අපි මෙහෙම කතා කරගෙන යනකොට පුළුවන් වෙනවා. හරිද? ඒක නිසා මුලින් බැරි වුණාට කමක් නැහැ. දෙවෙනි සැරේ බැරි වෙන්න දෙන්න එපා. මේ questions ඔක්කොම ආපහු ඊළඟ දවසේ physical class එකේ ඔයාලට ආයිත් practice කරවලා තමයි ආයිත් යන්නේ. හරිද? එතකොට අද discussion එක ආයි physical class එකේ ඉස්සෙල්ලම මේ paper එක දීලා කරන්න කියලා දෙනවා. අපි බලමු. right? එතකොට හරියනවා. papers 4ක් 5ක් ওই විදිහට කරනකොට 5ක් ගොඩක් වෙලාවට 5 වෙනි එක 6 වෙනි එක කරනකොට ඔයාලා හොඳ level එකකට එනවා. එතකොට පට්ට. හරිද? right. අපි යමු පුතේ ඊළඟ MCQ එකට. right? බලන්න ඊළඟ එකේ මොකද කියන්නේ කියලා. මේක අපි කතා කරානේ. හැබැයි ළමයි මේකේ මාර බලන්න 5th එකේ පුතේ ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. මොකක්ද ස්ටේට්මන්ට් එක? මේ A, B, C and D කියන සෙට් එකට having different units. ඒ සෙට් එකට different units තියනවලු. ඒ කියන්නේ මේ ආන්සර් එකකවත් පුතේ ඒ සෙට් එකට equal units එන්න බෑ කියලා තමයි ඔය කියන්නේ.
කොබලන එක කැච්චුණා. ඒක කියවනකොට ඒක අහුවෙන්න ඕන ළමයි. තේරුණා නේද? ඒ කියන්නේ මේකේ අහන්නේ මෙයාලට ඩිෆරන්ට් යුනිට්ස් තියෙනවනේ. එතකොට මේ එක එක්ස්ප්‍රෙෂන් එකකදීවත් මේ ටර්ම්ස් වලට ඉක්වල් යුනිට්ස් එන්න බෑ. තේරුණාද? හරි. බලමු කොහොමද ගොඩ දාගන්නේ කියලා. බලන්න a to the power අපි හිතමු ළමයි මේ ටර්ම්ස් ටිකේ යුනිට්ස් තුත් මේවමයි කියලා. නිකන් බොරුවට හිතමු. හරිද? දැන් මේ ටර්ම්ස් වල යුනිට්ස් උත් සිම්පල් a වල යුනිට් එක සිම්පල් a මයි. සිම්පල් b වල යුනිට් එක සිම්පල් b මයි. සිම්පල් c වල යුනිට් එක සිම්පල් c මයි. d වල යුනිට් එක d මයි කියලා හිතමු. එතකොට වැඩේ ඒ assumption එකෙන් වැඩේ ගොඩ දාගන්න ලේසි. දැන් ඔයාලට කියලා තියෙනවා k is a unitless constant. එතකොට මෙයාට යුනිට් නැහැනේ. එහෙනම් බලන්න මේකේ ආවොත් වෙන්නේ k a to the power 3 units equal වෙනවා b units වලට. ඇයි මේ equation එක මේ equal sign එක දෙපැත්තේ තියෙන ළමයි terms දෙකනේ. මේ terms දෙකේ units equal වෙන්න ඕනනේ. right? එතකොට බලන්න මෙතන k කියන්නේ unitless constant එකක්. එතකොට යාට නෑ. අපි හිතමු a වල unit aම තමයි කියලා. a to the power 3 තමයි b වලට equal වෙන්නේ. එතකොට කොහොමත් ab ට equal වෙලා නැහැනේ. නේ? දැන් මේක කියලා තියෙන්නේ ab different කියලා හරිනේ ඉතින්. මෙතන a b ට equal වෙලා නැහැනේ. b ට equal වෙලා තියෙන්නේ කවුද? a to the power 3 එයාගේ third power එක. එතකොට ඒක අර උඩ කිව්ව ස්ටේට්මන්ට් එක ෆලෝ කරන්න ඕනේ. මොකද ඒ දෙන්නේ ab equal වෙලා නැහැනේ. equal වෙලා තියෙන්නේ a to the power 3. එතකොට මේ රිලේෂන් එක හරි ළමයි. මොකද ab equal වෙලා නැහැ. දෙන්නට same unit නැහැ. b ට equal වෙලා තියෙන්නේ a ගේ third power එක. right. බලමු capital B term එක කැපිටල් B වල තියෙනවා D equal AC කියලා. ඉතින් ඒකෙත් බැලුවම තේරෙනවා. මම කියවනේ මෙයාලගේ යුනිට්ස් මේ සිම්බල්ස්ම කියලා ගන්න කියලා. එතකොට මේ ඉක්වේෂන් එක හරිනම් මෙයාගේ යුනිට්ස් AC ගේ යුනිට්ස් වලට equal වෙනවා. එතකොට මෙයා D බලන්න D equal වෙලා නැහැ ළමයි C ටවත් A ටවත්. D equal වෙලා තියෙන්නේ කාටද? C A කියන මල්ටිප්ලිකේෂන් එකටනේ. එතකොට ඒකත් අවුලක් නැහැනේ. D ඒට equal වුණාට නේ අවුල. ඒ ස්ටේට්මන්ට් එකට අනුව equal units තියෙන්න බෑනේ. different units නේ තියෙන්න ඕන. D C ට equal වුණා නම් නේ අවුල. D equal වෙලා තියෙන්නේ A C ට. එතකොට ප්‍රශ්නයක් නෑ පුතේ. හරිද? එතකොට ඒකත් හරි. මොකද different units then මෙයාට equal උත් නෑ. මෙයාට equal උත් නෑ. මේ A C ට තමයි equal වෙලා තියෙන්නේ. බලන්න C expression එක C එකේ තියෙනවා පුතේ A equals KB කියලා. එතකොට මොකද වෙන්නේ මේ ඉක්වේෂන් එක හරිනම් මේ ටර්ම් එකේ යුනිට්ස් ඉක්වේෂන් ඉක්වල් සයින් එකෙන් දෙපැත්තේ යුනිට්ස් ඉක්වල් වෙන්න ඕනනේ. KB යුනිට්ස් වලට ඉක්වල් වෙන්න ඕන. එතකොට A වල යුනිට්ස් මම කිව්වා A කියලාම ගමු කියලා. K වලට යුනිට්ස් නෑ. එක වෙනවා. එතකොට B වල යුනිට්ස් B ම තමයි. අන්න ළමයි A ඉක්වල් වෙනවා B වලට. මේක අර ස්ටේට්මන්ට් එක ෆලෝ කරන්නේ මොකක්ද? එයා වයලේට් වෙනවනේ. හරිද? එයා වැඩේ වෙන පැත්තකට ගිහිල්ලා ස්ටේට්මන්ට් එකේ කියනවා ෆිසිකල් ක්වොන්ටිටිස් හතරට තියෙන ඩිෆරන්ට් යුනිට්ස් කියලා. හැබැයි මේ එක්ස්ප්‍රෙෂන් එකට අනුව මේ දෙන්නට තියෙනවා ඉක්වල් යුනිට්ස්. A ඉක්වල් වෙනවා B වලට. එතකොට මේක වැරදි. එතකොට මේ AB කියන ස්ටේට්මන්ට් එක හරි, මෙතන C ස්ටේට්මන්ට් එක වැරදි. තේරුණාද පුතා? right. බලමු එතකොට ආන්සර් එක වෙන්නේ කවුද? A and B are valid. third එක. ආන්සර් එක එනවා පුතේ third. අපි අමු ළමයි ඊළඟ question එකට question number 6 වලට බලන්න. Consider the following statement made about the units of physical quantities. හරි. units ගැන අහලා තියෙන statement එක. The units of the terms in an equation must be the same. ඔව් නේ. අපි කිව්වනේ මේ වගේ equation එකක තියෙන add වෙන subtract වෙන terms වල units මොකද වෙන්නේ? equal වෙනවා. දැන් example එකක් විදියට මේ A equals BC plus PQ into D කියලා තිබ්බා කියලා හිතන්න. දැන් මේ දෙක ඇඩ් වෙලා තියෙනවා. එතකොට ඒ දෙන්නගේ යුනිට්ස් ඉක්වල් වෙනවා. මේ බ්‍රැකට් එක ඇතුලේ මේ දෙන්න ඇඩ් වෙලා තියෙනවානේ. P වල යුනිට්ස් ඉක්වල් වෙනවා Q වල යුනිට්ස් වලට. right? ඊළඟට මේ ඉක්වේෂන් එක විදියටම ගත්තම මම මේක සිම්ප්ලිෆයි කරන්නම්, බ්‍රැකට් සිම්ප්ලිෆයි කරන්නම් අතන BC plus PD plus QD ගත්තොත් A වල යුනිට්ස්
equal වෙනවා BC units වලට equal වෙනවා PD units වලට equal වෙනවා පුතේ QD units වලට හරිද equation එකක තියෙන මේ add වෙන subtract වෙන terms වල units equal හරි හැබැයි මෙයා equal වෙන්නේ නැහැ BC ට මෙයා PD වලින් multiply වුණාට පස්සේ එන term එක තමයි BCT equal ACT equal වෙන්නේ හරිද ඒක පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන හොඳේ right එතකොට first statement එක හරි නේද ළමයි the units of the terms in an equation must be the same hari correct statement එකක් ඒක බලන්න පුතේ capital B statement එක the units cannot exist for indexes නැත්නම් powers වලට තියෙන්න බෑ අපි කියලා තියනවා නේද x to the power 3 2 to the power 4 මෙතන x to the power 3 කියන්නේ කවුද පුතේ x into x මෙයා 2 to the power 4 කියන්නේ 2 into 2 x to the power 3 තියෙන්නේ මේ power එක නැත්නම් එයාගේ index එක පුතේ එයා අපිට කියනවා එයාගේ base එක එයාගෙම multiply වෙච්ච වාර ගාන නේද හරිද power එක කියනවා මොකද එයාගේ base එක how many times base multiply by itself අන්න ඒක තමයි මෙයා කියන්නේ කියන්නේ මේ base එක එයාගෙම multiply වෙච්ච වාර ගාන කියනවා එතකොට මේක වාර ගාන how many times කියන එක එතකොට මේක definitely මේක number එකක් එතකොට එයාට units or dimensions තියෙන units අපි දාම dimensions ගැන කතා කරේ නෑනේ මම ඒකයි ඒ වචනේ කියන්නේ නැත්තේ. එතකොට මෙතන units තියෙන විදියක් නෑ ඒක just a number right? හරි. එතකොට B statement එකත් හරි පුතේ. බලන්න C statement එක. එතකොට C statement එකේ කියනවා a given combination of physical quantity can only consider logarithms if that combination does not have units ඔව් පුතේ අපි මේක කතා කරා නේද හිතන්න මෙහෙම log x over y equal z කියලා ගමු මේ රිලේෂන් එක මෙයා 10th power එකක් definitely අපි lg කියලා ලියලා තියෙන නිසා මෙයා 10th power එකක් එතකොට powers වලට units තියෙන විදියක් නැහැ හැබැයි මේ statement එකේ කියන්නේ මේක ගැන නෙමෙයි මෙන්න මේ term එක ගැන x over y කියන අපි කතා කරනවා logs වලදී එතන අපි දැන් මම ක්ලාස් එකේ ඔයාලට කිව්වා මේක මොකක්ද log value අපි බලන්නේ කාටද පුතේ හරිද හරියට අහගන්න log values බලන්නේ pure numbers වලට එතකොට මේකට දැන් අර unit එකක් තියෙනවා නම් අපි log බලන්න කලින් මොකද වෙන්නේ එයාගේ unit එකෙන්ම ආයි divide කරලා තමයි මේක ගන්නෙ right එතකොට මෙයාට units තියෙන විදියක් නැහැ එතකොට C statement එකත් හරි එතකොට මේ statements තුනම හරි හරිද right හරිද statements තුනම හරි all abc right answer එක 5th එකට යනවා නේද පුතේ 5th එක statements තුනම හරි right අපි බලමු පුතේ question number 7th එක in the following equations n equal n naught e minus lambda t n equals n naught e minus lambda t units of lambda hari පුතේ මේ equation එක අපිට තියෙන්නේ properties of matter and radiation lesson එකේ radiation part එකේ ඔයාලට අන්තිමටම උගන්වන්න තියෙන lesson එකේ තමයි මේක තියෙන්නේ හරි ඔයාලට මේව මුකුත් දැනගන්න ඕනේ නැහැ හරිද initial number of nuclei remaining nuclei number of nuclei ඒව මුකුත් දැනගන්න ඕනේ නැහැ හරිද ඔයාලා දැනගන්න ඕන theory point එක මොකක්ද පොඩක් කල්පනා කරන්න what is the theory point related to this question what is the theory point here theory point is the පුතේ මෙයා තියෙන්නේ මොකක් විදියටද power එකක් නේ අපි දන්න දේ මොකක්ද අපි question අපි theory class එකේ කතා කරා powers වලට units තියෙනවද දැන් මේ number of nuclei remaining initial number of nuclei ඒවම අදාළද අපිට නෑ Euler's constant අදමනේ අහන්නේ හරිද ඒ ටික ඕනේ නෑ හැබැයි මේක ඔයාලා මේ e to the power minus lambda t නේ තියෙන්නේ ඒතකොට lambda t කියන්නේ කවුද පුතේ power එකක් ඒතකොට අපි කතා කරා power කියන්නේ just number ඒතකොට lambda t ට units තියෙන විදියක් නෑ
මෙයාගේ යුනිට්ස් ගත්තොත් equal 1. එතකොට ලැම්ඩා මෙයාගේ යුනිට්ස් දීලා තියෙනවා ටයිම් කියලා දීලා තියෙනවානේ. ලැම්ඩා යුනිට්ස් t වල යුනිට්ස් වෙන්නේ ටයිම් සෙකන්ඩ්ස් equal 1. එතකොට මෙයා s මෙහෙට යනකොට ඩිනොමිනේටර් එකේ එක ඔයා නියුමරේටර් එකට ගේනකොට මොකද වෙන්නේ? s to the power -1. එතකොට ලැම්ඩා යුනිට්ස් වෙන්නේ s to the power -1 එහෙම නැත්නම් per second. බලමු පුතේ අපි ඊළඟ question එක question number 8. පුතේ මම question number 9 වලට එනකම් කරමු. ඔය 10th එකයි 11th අපි 10 11 questions දෙක class එකේ discuss කරන්න ඕන. හොඳද? මොකද පොඩි deep question දෙකක් තියෙනවා. ඒකේ කතාවක් තියෙනවා කියලා දෙන්න. මම ඒක online දැන් ඔයාලා first time නේද online class එකකට join උනේ. හරිද? එතකොට මම ඒ questions දෙක අද කතා කරන්න නැතුව ඉන්නම්. මොකද ඒක ඒ points දෙක point miss නොවෙන්න. ඒ කියන්නේ equations එන්න පුළුවන් pattern දෙකක් තියෙනවා පුතේ. මම ඒ questions දෙක එක නිසා අපි තියරි ක්ලාස් එකේ කතා කරමු ඔයාලගේ ෆිසිකල් ක්ලාස් එකේදී අපි අනිත් questions ටික ඉවර කරමු. හරිද? right. මේ බලන්න ළමයි. In the following expressions capital A plus capital B x over E plus C squared equal D. මේ වගේ ඔයාලට expression එකක් දීලා තියෙනවා. If the dimensions of capital dimensions units right පුතේ units of capital A and capital E මෙයාලා දෙන්නගේ units දීලා තියෙනවා. අපි units කියලා ගමු. dimensions well dimensions තාම කතා කරේ නෑනේ of capital A and capital E are මෙයා simple A මෙයාගේ simple E. The units of capital C and X. You have to find units of capital C units and X units. Right. මේක easy නේ. ළමයි මෙයා power එකක් විදියට තියෙන්නේ. අපි දැන් theory point එක දන්නවා. powers වලට units නැහැ. x over e කියන මේ term එකේ units ගත්තොත් එකයි. එයාලට units තියෙන විදියක් නැහැ. එතකොට x වල units equal වෙනවා. අපි මෙයාගේ units දන්නවනේ පුතේ simply කියලා. දීලා තියෙනවනේ නේ. එහෙනම් x units equal වෙනවා කාටද? simple e. Units of x is equal to e simple e. ඊළඟට බලමු පුතේ c වල units වන්නේ බලන්න මම මෙයාගේ තියෙන මේ terms වල units equal කරන්නම්. හරි. capital A units equal වෙනවා පුතේ c squared වල units වල. units of capital A simple A කියලා දීලා තියෙනවා. c squared වල units. ඒ කියන්නේ පුතේ මෙතන එතකොට c squared units. එතකොට මම පුතේ මෙයාගේ c වල units හොයන්න දෙපැත්තෙම square root කරන්නන්නේ. a ගෙත් square root එක ගන්නවා මෙයාගෙත් square root එක ගන්නවා. එතකොට c squared වල square root එක එනකොට පුතේ c units. නේ? මේ පැත්තේ තියෙන c squared එකනේ. c වල වර්ගයනේ. එතකොට ඒක c අපෙන් අහන්නේ c වල වර්ගය නෙවෙයිනේ c squared ගේ නෙවෙයිනේ. c වල units නේ. එතකොට you have to find the units of c square root. c squared එකේ square root, right? එතකොට c වල units මෙයාගේ square root ගත්තම් a root a. right? එතකොට answer එක එනවා පුතේ මොනවද? simple e n මෙයාගේ units එන්නේ x වල unit simple e මෙයාගේ units එන්නේ root a. right. බලන්න 9th එක. පුතේ equation එක වෙන්නේ මෙහෙමයි. The units of a over b, right? මෙතන a over b වෙන්න ඕන. අහන්නේ මෙයාගේ units. expression එක තමයි පුතේ මේක. p equals a minus t squared over bx. මේක තමයි අහන්නේ පුතේ. ඔයාලට දීලා තියෙනවා මේක pressure කියලා. නේද මේක pressure.
P is pressure. එතකොට pressure වල unit වෙන්නේ එක්ක pascal newtons per square meter. pascal නැති නිසා මම newtons per square meter ගන්නම්. x කියලා දීලා තියෙනවා පුතේ distance. එතකොට distance කියන්නේ meter. අනිත් මොකුත් දීලා නැහැනේ. t is time. මෙතන seconds කියලා තියෙනවා. units of a or b, right? මෙමයි කරන්න තියෙන්නේ. බලන්න පුතා. right? මෙතන p ඉන්නවනේ. ඔයාට පුළුවන් මේ term එක මේ පැත්තේ පුතේ bx divide වෙලානේ තියෙන්නේ. අපිට bx මේ side එකට ගේනකොට මේ equation එකෙන් ඔව්. මෙයා මේ පැත්තට ගේනකොට මෙයා multiply වෙනවා. එතකොට p into bx equal a minus t squared. දැන් පුතාට පුළුවන් අපිට ඕන a over b ගන්නනේ. මේ equation එකම b වලින් divide කරන්න. දෙපැත්තම b වලින් divide කරමුනේ. ප්‍රශ්නයක් නැහැනේ. b නේ. දෙපැත්තම b වලින් divide කරා. මෙයා මෙහෙට ගෙනල්ලා මුළු equation මම ඊළඟ ඔයගේ කරන්න. pbx a minus t squared both side divide by b. එතකොට මොකද වෙන්නේ පුතේ? මේ b to මේ b cancel වෙනවා. බලන්න මේ පැත්තේ terms ටික set වෙන විදිය මෙතන එනවා px over px. මෙතන එනවා පුතේ a over b minus t squared over b. Right? px a over b minus t squared over b. ළමයි දැන් easy නේ. මෙන්න ඔයාලට ඕන term එක ඇවිල්ලා නේද? බලන්න කරපු දේ පුතේ. අපි කරේ අපිට අහලා තියෙන්නේ term එක a over b term එකේ units. එතකොට p equals a minus t squared over bx කියලා තමයි අපිට expression එක දීලා තියෙන්නේ. එතකොට මම කියන්නේ මේ side එකේ ඉන්න කෙනා මෙහෙට ගේන්න. හරිද? p into bx වෙනවා. එතකොට a minus t squared නේ. ඊළඟට equation එකේ දෙපැත්තම අපි ඔලවල වල ඉගෙනගෙන තියෙනවානේ. මෙහෙට 5ක් add කරොත් මෙහෙටත් 5ක් add කරනවා. මේ 2 වලින් divide කරොත් මේ 2 වලින් divide කරනවා. same thing. මේ පැත්ත b වලින් divide කරා. මේ පැත්තත් b වලින් divide කරා. right? concept එක same. එතකොට මොකද වෙන්නේ? b to b cancel වෙනවා කියලා හිතන්නත් පුළුවන් නේ පුතේ. හැබැයි ඊට පස්සේ ඔයාලට පේනවා මේ b ට මේ b cancel වෙනවා. මම මෙතන පොඩ්ඩක් මේක expand කරලා ලියනවා. මොනවද? common denominator එක b නේ. ඉතින් දෙන්නගම යට ඒ කියන්නේ b නේ තියෙන්නේ. a over b minus t squared over b. හරි. එතකොට පුතා බලන්න ඔයාට ඕන term එක ඇවිල්ලා තියෙනවා. දැන් අර principle of homogeneity. ඒ කියන්නේ මේ හැම term එකකම units equal වෙනවා. px units equal කරනවා a over b වල units වලට. p pressure newton square meter x කියලා තිබ්බේ displacement වලට. එතකොට meter යාගේ unit. එතකොට එනවා newton per meter කියලා. එතකොට a over b වල units එන්නේ පුතා newton per meter. මෙතන -2 නේ. මෙයාගේ +1 නේ. bases මෙයාලගේ bases equal. එතකොට මොකද වෙන්නේ? මේක -1 වෙනවා. right? එතකොට අදට එහෙනම් කතාව ඉවර කරනවා. හරිද? ගොඩක් හොඳයි කට්ටිය join වුණා. අනිත් අය recording එක බලයි. හරිද? ඉතින් අද මේ පටන් ගත්ත වැඩේ ඔයාලගේ ලකුණු ඔයාලගේ උපරිම maximum ඔයාලගේ result එක එළියට ගන්න set කරන්න පුළුවන් උපරිම දේ ඔයාලා වෙනුවෙන් කරනවා. right? හරි. එහෙනම් වැඩ ටික කරගෙන ඉන්න. මම ඊළඟ දවසේ පුතේ ක්ලාස් එක පටන් ගන්න කලින් මේ ටියුට් එක ආපහු දීලා ඔයාලට ලියනවා. මම එතෙන්දී factors දෙකක් බලනවා. එකක් ඒ time එකේදී හොඳම answers ගන්න කෙනා. දෙක අඩුම වෙලාවකින් answers වලට යන කෙනා. හරිද? ඔය point එක බලනවා. බලමු ඊළඟ දවසේ මේ ටික practice කරලා එන්න. හරි? right. එහෙනම් අදට කතාව ඉවරයි.